ඉලුපුව ගෙනාවා. ස්තුතියි බනි. අපෝක සුළු දෙයක් නේ. බලන්නකො මට වෙලා තියෙන දේ. අපි වැඩේ ඉක්මනට ඉවර කරමුද? බලන්න මගේ කන්දකට වෙලා තියෙන දේ. රොබර්ට් මේක තමයි හොයාගන්න තිබුණේ ලොකුම ආණ්ඩුව. මේකයි අපි මෙතෙන්ට ලොකු රෝදයක් හයි කළොත් අපිට වැඩි බලයක් නිපදව ගන්න පුළුවන් වෙයි. ඔයා හරි වෙන්න පුළුවන්. නිකෝල්, ජල රෝදය ගැන තියෙන විස්තර ලබා දෙන්න. ඉක්මන් කරන්න. මට ගැළපෙන රූපයක් ලැබුණා සැලී. නිකෝල්, මම කිව්වේ මේක නෙමෙයි. මම ළඟ තව රූපයක් තියෙනවා සැලී. මම හිතුවා මෙහෙම වෙයි කියලා. කට්ටියම මට හොරෙන් බනිස් කන්න නේද? නෑ සොනික්, නිකෝල්ගේ මොකක් හරි වැරද්දක් තියෙනවා. එයාට තුන්වෙනි බනිස් කෑල්ලක් දුන්නා නම් ඕකේ කිසි ප්‍රශ්නයක් නෑ නේ සැලි. නිකෝල්, ඉක්මනට පරිපත පරීක්ෂණය ආරම්භ කරන්න. පරීක්ෂණය ආරම්භ කළා. දත්ත විශ්ලේෂණ පරිපත දෙකකට හානි සිදු වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඕක කැඩිලා. අයියෝ. කවුරුවත්ම පේන්න නෑ. අපි වැඩේ පටන් ගමු. හරි. ආයේ මම ඉතින් ඕන වෙලාවක රෙඩිනේ. හරි. එහෙනම් දැන් අපි වැඩේ පටන් ගමු. ඒයි මිස්ටර් ටකරමා මේ පුළුවන් නම් මාව අල්ලනවා. උචිත හරි. දැන් ඉතින් වැඩේ තියෙන්නේ මගේ අතේ. මම පොඩ්ඩක් ෆැක්ටරි එක බලන්න කියලා ආවේ. දැන් නම් දුවලා තමයි බේරෙන්න වෙන්නේ. ඉක්මන් කරොත් සැලි අපිට පරක්කු වෙනවා. මේගොල්ලෝ නම් අනේ හැදෙන්නෙමනේ. දානං කලාපය. හොඳමයි තුමාණනි, මං යවන්නම්. මට කොහොමද කුමලිය ඕනේ? හරියටම නම් දන්නේ නැහැ තුමාණනි, ඒත් හොයාගන්න පුළුවන් වෙයි. ඔයාට ප්‍රශ්නයක් නෑ නේද සැලි? ඔව්. අපි ඉක්මනට මෙතන යන්. ඔයා හිතන්නේ ලෝකයක් පෙරවගෙන හිටපු කෙනා කවුරු වෙන්නේ නැද්ද? එයා තමයි එතන ඉන්න ආරක්ෂකයා. එයා මොනවද ආරක්ෂා කරන්නේ? හුඟක් වටින දෙයක්. පුරාවෘත්තවල හැටියට එයා තමයි ලසාර්ගේ සෝන ආරක්ෂා කරන්නේ. කවුද ලසාර් කියන්නේ? ඒක දන්නේ නැද්ද? මන්ත්‍රකාරයෙක්. මන්ත්‍රකාරයා කියන්නේ? නපුරු මන්ත්‍රකාරයෙක් වන ලසාර්ගේ සොහොන අවුරුදු 1000 ගානක් තිස්සේ තහනම් කලාපය තුළ සැඟවී තිබෙනවා. බොහෝ දෙනා ඔහුගේ මන්ත්‍ර ඇතුළත් මැජික්
කම්පියුටරේ සොයා ගැනීමට උත්සාහ කළා. එය සොයා ගැනීමට නොහැකි වුණා. ටිකටම කියවනවා. පුරා මුල්ටවලට අනුව භයානක කෙනෙක්ට ලසාව නැවත නැගිටවන්න පුළුවන්. භයානක කෙනෙක්. ඒ කියන්නේ ඔබ වගේ කෙනෙකුට උතුමානේ. ඒක හරියන්නේ නෑ සොනික්. ඔයාට කරදරයක් වෙන්න පුළුවන්. ඔයාට තේරෙන්නේ නැද්ද සෙලි? ලසාර්ගේ මැජික් කම්පියුටරෙන් අපිට පුළුවන් රොබොටික් එකට හොඳ පාඩමක් උගන්වන්න. ඒක ගන්න ගියොත් ලසාර අවදි වෙන්න පුළුවන්. මොනවද මේ? ඔයාට තේරෙන්නේ නැද්ද? මට මීයක් වගේ සද්ද නැතුව එතනට යන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනට එනවා. ඕකට මට යන්නේ මෙන්න මෙහෙම කරන වෙලාව. හැම දෙයක්ම ඔයා හිතන තරම් ලේසි වෙන්නේ නෑ සොනික්. මට විනාඩියකින් භාගයක් දෙන්න. දවසකවා තේරුම් ගනි වේගින් දුවනවට වැඩිය දැනුම් ප්‍රයෝජනවත් කියන එක සොනික්. මට පරක් වෙනවා. ඔයා ඔහොම කලබල වෙන්නේ නැතු ඊටුම සුට්ටුස් ගාලා එනවා. ඔයා හොඳට පරිස්සම් වෙන්න සොනික්. මම නෙමෙයි ඔයා පරිස්සම් වෙන්න ඕන. හරිම මුරණ්ඩුයි. මං එයාව හොයාගත්තා උතුමාණෙනි. ඉතින් දැන් එයා කොහෙද ඉන්නේ? එයා ඉන්නේ මගේ මට මොකටද එන්න කිව්වේ? මට ඔයාත් එක්ක ගනුදෙනුවක් කතා කරන්න තියෙනවා. ඒකෙන් ඔයාට වාසියක් වෙන්නත් පුළුවන්. මට ඔය කියන කිසිම වස්තුවකින් වැඩක් නෑ. මට වෙන යෝජනාවක් තියෙනවා. මට කියනවද ලසාර්ගේ සෝන කොහෙද තියෙන්නේ කියලා. මං ඕන දෙයක් දෙන්නම්. එතුමාගේ සෝන ගැන අහන්නේ මගේ ස්වාමියාට කරදර කරන්නද? ඔව් අනේ මං කවදාවත් එහෙම කරන්නේ නෑ. මට ඕනේ එතුමාව හැරවන්න විතරයි. එතුමා හුඟා ශ්‍රේෂ්ඨ කෙනෙක් නේ. අනික අපි දෙන්නම එක වගේ. ඇත්ත. මට ඒක පේනවා. එතුමා හොයාගන්න නම් තහනම් කලාපයට ඇතුල් වෙන්න ඕනේ. නුඹගේ තරුණු හදවතක් තියෙන කෙනෙකුට විතරයි තහනම් කලාපයේ අනතුරු වලින් බේරෙන්න පුළුවන්. තනියමයි යන්න ඕනේ. ඉස්සරහට යනවා. කවුද අපේ මේ වගේ කැතම කැත තැනක ඉන්නේ ඈ? ඇතුළට ගිහිල්ලම බලන්නම්කෝ. මේක නම් පුදුම තැනක්. හැබැයි මම යන්නේ කොහෙන්ද? දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කිව්වා. කොහෙන් ගියත් ලේසි වෙන්නේ නැහැ වගේ. ඇටි විතරක් මූනේ ඈ? ඔය අපොච්චි මේක එක නම් ලේසි වෙන්නේ නැහැ වගේ වැඩේ. තුවලම බේරෙන්න ඕන. මං හිතන්නේ ඔයාලට දැන් මේකෙන් කොහොමවත් වැඩක් වෙන එකක් නෑ. මං ගිහලා එන්නම්.
වගේ වැඩක්. පාලමත් ඉවරයි. සැලි මට අඬුවක් දෙන්න. මේ මොකද්ද? මේකටද අඬුව කියන්නේ? ඔයාගේ හිතේ මොකක් හරි කරදරයක් තියෙනවද සැලි? සමා වෙන්න. මං කල්පනා කරේ සොනික් නිසා ලසා රවදි වුණොත් එහෙම. අයියෝ ඔයා ඒ ගැන නම් කරදර වෙන්න එපා. සොනික් ඒ වගේ මෝඩ වැඩක් කරයි කියලා මං නම් කවදාවත් හිතන්නේ නැහැ. ඒත් මට බයක් දැනෙනවා බනි. කිසි දෙයක් ලේසි නෑ වගේ. මේ කරා ගියත් රෝස් වෙලා කරු කුට්ටම් වෙලා තමයි නතර වෙන්නේ. පියබා යනවාම ආකාශයේ. ඕක ක්‍රියාත්මක කරනවා දෙවිස්. හොඳයි ඍතුමාණෙනි. යෝගයක් ලබා දෙන්න නැතිනම් මන්ත්‍ර ලයිස්තුව ක්‍රියාත්මක කරන්න. ලයිස්තුව අරගන්නවා ඉක්මනට. මන්ත්‍ර අනවින පොඩිවින අධිවූනියම්. බලන්න කොච්චර ලස්සන ලයිස්තුවක්ද. අද දවසට ආපු දෙවෙනි හොරා මගේ කම්පියුටරේ හොරකම් කරන්න තමයි එන්නේ නැත්තේ. මම හොරෙක්? නෑ මම හොරෙක් නෙමෙයි. මම මේ පාර වැරදිලා ආපු කෙනෙක් හරිද? එහෙම ලෑස්තියෙන් යන්න දෙන්න බෑ පුංචි හොරෝ. රැවුලෝ මාව මේකෙන් එළියට ගන්නවා. යක්ෂයෝ, පෙරේතයෝ, උම්බාණ්ඩයෝ ඕනම කෙනෙක් මවන්න පුළුවන්. අන්න හරි. මටත් ඕනේ මැරින් කරන්න පුළුවන් මැජික් වැඩසටහනක්. අවශ්‍ය කෙනා කියන්න. සොරේ එයාව මෙහාට ගේනවා. එයා මේ වෙලාවේ ඉන්නේ බල ප්‍රදේශයෙන් පිට. එහෙනම් සැලි කුමරියව ගේනවා. පුද්ගලයාගේ නිවැරදි බව ස්ථිර කරන්න. ඔව් මේ යා තමයි. මොකද්ද උනේ? මේ කොහෙද? අල්ල ගන්නවා. ඕ රොබෝටික්කා. ඉක්මන් කරනවා. මට කරදර නොකර මෙතන යනවා. කොහොමද මේ වගේ දෙයක් මට කළේ කියනවා? දැනගන්න ඕන නම් කියන්න. ඒක මැජික් එකක්. ඒ කියන්නේ ලසර්ගේ කම්පියුටර් එක හොයාගත්තා එහෙම නේද? ඔයාට බොරු කියන්න මං කැමති නෑ කුමාරිය. ඒක මං හොයාගත්තා. මාර්තු දානවා. කුමාරියට තනිය විතර පාළුවේ. අපි කවුරු හරි ගේමු නේද ජීවිතේ. ඒක හොඳ අදහසක් ඍතුමාණෙනි. අවශ්‍ය පුද්ගලයා සඳහන් කරන්න. පරිව මෙහාට ගේනවා. මම මේ කොහෙද ඉන්නේ? බනි දුවන්න. බනි ඔයා යන්න. මෙතනින් යන්න. ඕගොල්ලෝ කුමාරිකාවකට සලකන්නවත් දන්නේ යාව නවත්තනවා. ඔයා අපිට කරපු දේවල් වලට වන්දි ගෙවන්න වෙයි රොබෝටික්කෝ. එහෙමද? ඒක මං හිතන්නේ මට ලොකු ගෞරවයක්. එයා මගේ මන්තර පාවිච්චි කරනවා. කවුරු ගැනද ඔය කියවන්නේ? එයාගේ නම නම් මන් දන්නේ නෑ. එයා හරි නපුරු කෙනෙක්. හරිම භයානකයි. ඔය කියවන්නේ රොබෝටික්කා ගැන. ඉස්සර මමත් නපුරු වැඩ කළා. ඒත් අවුරුදු ගානක් නින්දට වැටිලා හිටිය නිසා මගේ වැරදි දැන් මට තේරෙනවා. අන්න හොඳයි. එහෙමනම් මම මේකෙන් එළියට ගන්නකෝ. එළියට යන්න ඒ මොනවටද? මට පුළුවන් රොබෝටික්කව පරද්දන්න. ඔයා කිව්වා වගේ එයා මහා භයානක නපුරු කෙනෙක්. ඔයාගේ මන්තර වලින් තවත් නපුරු වැඩ කරයි. ඉස්සෙල්ලම ඔයා පොරොන්දුවක් වෙන්න ඕනේ. පොරොන්දුවක් ඕන දෙයක් කියන්න මම කරන්නම්. මගේ කම්පියුටරේ හොයාගෙන ආපහු ගෙනත් දෙනවා කියලා. අයියෝ ඕක කරලා දෙන්න මොකද්ද ඕක?
ඔය මොකක්ද? බොහොම ස්තුතියි. එහෙමනම් මං ගිහින් එන්නම්. ටක්කලින් ඔය. අපොයි දෙයනේ මේ මොකද්ද මට කළේ? මං ඔයාගේ වේගෙ පොඩ්ඩක් බාල කළා පුංචි හොරෝ. ඒ මොන කැත වැඩක්ද? ඇයි අනේ ඔයා මට එහෙම කළේ? ඉස්සර මම නපුරෙක් තමයි ඒත් මෝඩෙක්ුනේ නෑ. මගේ කම්පියුටරේ ගෙනාවම වේගෙ දෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මට මගේ වේගෙ නැතුව කොහොමද යන්නේ? මට ඒක කරන්න බෑ. මොලයක් කියලා දෙයක් තියෙනවනේ. ඒක පාවිච්චි කරන්න පුරුදු වෙනවා. අනේ මන්ට මොන නැකතක මං අද එළියට බැස්සද කියලා. තේරම අවුල් වෙනවා. මෙයාලා වශී කරගන්න පුළුවන් මන්ත්‍රයකුත් මේක ඇතුලේ තියෙනවා ඇති නේද ජීවිතේ. එහෙමයි උතුමාණනි. මං ඔබට සේවය කිරීමට සූදානම්. අයියෝ බනේ. ඔයාට මේ රොබෝටික් එකගේ මැජික් වලින් බේරෙන්න පුළුවන්. බේරෙන්න පුළුවන් බනේ. මම ඔබට සේවය කරන්න සූදානම් රොබෝටික් කෞතුමාණනි. නැට්ට අපොයි මේ මොකද? සැලි බනි ඔය තින්න මොනවද මෙතන කරන්නේ? ළමයිනේ මෙයාවල්ල ගන්නවා. ඉතින් කොහමද සොරි? මේ මොකද්ද මේ කොලම? ඈ මං අර දෙනවා. ඔය මොනවද මේගොල්ලන්ට කළේ? ඒගොල්ලෝ දැන් මගේ පැත්තේ ඉන්නේ. මං හිතන්නේ රොබෝලා කළොත් හොඳයි වගේ. ඉස්සෙල්ලාම රොබෝ කරන්න ඔයාව. මරියා සැලි මේ මොකද බනි? මේ මොකද මේ කරන්නේ? සැලි මං ඔයාගේ හොඳම යාළුවා. අතරින්ද කොන්නේ? බනි අතරින්ද මට වහගෙන දඟලන්න නැතුව මෙහාට එනවා. ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්. කරන්න දෙයක් නෑ. මට සමා වෙන්න බනි. මේ සෙල්ලම නෙල්ලම වෙයි වගේ. ආරක්ෂකපති එක්මඩ පාරේ දෙන්න. පොඩක් යහට වෙන්න සැලි. මේ කොකගෙන් බේරිලක් නෑ. චුප් කිව්වා. උඩ පඳුර එක ගත්තා. පොට එකක් ගන්න යන්නේ hina වෙන්න. ඇත්තටම අපි දෙන්නට මේ මොකද්ද සිද්ධ වුනේ? ඔයා මෙතනට එනවා දැක්කේ නෑනේ. කොයි වෙලාවෙද ආවේ? ඒවා පස්සේ කියන්න පුළුවන්. ලසාරණන් දෙයියෙක්. මට ඔය එතනට කියන්න පොඩි කාරණාවක් තියෙනවා. ඉක්මනට කියන්නකෝ. මට දැන් හුඟක් බඩගිනි. අපි දැන් ඉක්මනට ගෙදර යමු. මට සොරි කරන් පුදුම තරහක් තියෙන්නේ. මන් ළඟදීම දවසක කොමාරි සොරික්ව පරද්දන එක පරද්දනවමයි. ඔයා කිව්ව විදිහටම කළා නේද? ඔයත් අපිත් එක්ක නවතින්නකෝ. එතකොට අපිට උදව් කරන්න පුළුවන්. මේක වැරදි කෙනෙක් අතට ගියොත් විනාසයි. ඒ නිසා මේක මන් ළඟ තියාගන්නවා. ඉතින් ඕක විනාශ කරලා දාන්න.
එයා කියන එක හරි. ඕකෙන් නරක වැඩ කරන්නත් පුළුවන් නම් ඕක විනාශ කරලා දාන්න. මේක විනාශ කළොත් ඇතුලේ තියෙන නපුරු මායාවන් නිදහස් වෙනවා. ඒක හරිම භයානකයි. සෝනික් මං ඔයාගේ වේගය ඔයාටම ආපහු දෙනවා. සුබ අනාගතයක් ඔයාට. ඔයාටත් එසේම වේවා. ඉක්මනටම ගෙදර යමු. ඔව් මට දැන් නිදිත් මතයි. ඔයාලා කට්ටිය නියම වෙලාවට ආපහු ආවේ. ගෙදර ආපු එක ලොකු දෙයක්. ඇයි මොකද්ද උනේ? ඒක සෑහෙන්න දිග කතාවක්. මං ගෙදර යනවා. පොඩ්ඩක් කොහොම ඉන්න. මං වැඩේ ඔක්කොම ඉවර කළා. එතකොට මේක දෝගොල්ලෝ ඔක්කොම එකතු වෙලා කරපු වැඩේ. ඔව් බලන්න කොච්චර ලස්සනද කියලා.